අපේ මේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. අපේ වීඩියෝ බලලා අපේ channel එක subscribe කරලා තියාගන්න. සයුරිගේ හොඳම යාළුවා වන කුෂි ගමේ ඉඳන් කොළඹ ජොබ් එකකට එන්න ලෑස්ති වෙනවා. රේට නවාතනක් ඇටියට ඉන්න ලැබුණේ සයුරිලාගේ ගෙදර. සයුරි යන වැඩවලටම තමයි කුෂිත් යන්නේ. කුෂිවත් වැඩට ගෙන ගන්නේ සයුරි. සයුරියගේ හස්බන්ඩ් කියනවා සනුක කුෂි හෙට අපේ ගෙදර එනවා. එහෙනම් කුෂිට හොඳ කෑම වේලක් දෙන්න වෙයි නේද? කුෂි එන්නේ මෙහෙ නතර වෙලා මාත් එක්ක වැඩට යන්න. ඒක නම් කොච්චර හොඳයිද. ඔයාට දැන් පාළු වෙන එකක් නැහැනේ. යාළුවත් ඉන්න නිසා. එහෙනම් ඔයාගේ අකමැත්තක් නැහැ නේ සනුක. මම මොකට අකමැති වෙනවද? ඒ ඔයාගේ යාළුවානේ සයුරි. සයුරි සනුකව බදාගෙන උරතල් වුණා. පිස්සු කෙල්ල. ඔයා තමයි මට පිස්සු හෙදුවේ. එහෙනම් අපි නිදියමු. හෙට නිවාඩු දවසනේ. ටිකක් දවල් වෙනකන් නිදිය ගන්න පුළුවන්. එහෙම කියලා සනුක සයුරු ළඟට තුරු කරගෙන නිදිය ගන්න ලෑස්ති වුණා. උදේන්ම ගෙදර බෙල් එක නාද වුණා. කවුද මේ වෙලාවේ? මම බලලා එන්නම්. සයුරි නයිටිය පිටින්ම දොර අරින්න ගියා. මේ උඹනේ. ගෙදරින් උදෙන්ම ආවද? ඔව් බං. නැත්නම් මෙන්න හවස් වෙනවනේ. වරින් ගේ ඇතුළට. හොඳටම මහන්සි පාටයි උඹට. ටිකක් මහන්සි බං. වොෂ් එකක් දාගනින්කො එහෙනම්. අර පැත්තේ බාත්රූම් එක තියෙන්නේ. සයුරි යාළුවට කාමරේ පෙන්වා ඇයට වොෂ් එකක් දාගන්න බාත්රූම් එක පෙන්නුවා. සයුරි තිදෙනාටම තේ පිළියෙල කරා. සයුරි සනුකට තේ එක අරගෙන කාමරේට ගියා. සනුක නැගිටින්න මේ තේ එක බීලා ඉන්න නිවෙන්න කලින්. අනේ ඇයි මේ උදෙන්ම නැගිටලා? අද ඉරිදනේ. ඕ ඉරිදනම් තමයි. කුෂි උදෙන්ම ගෙදර ආවනේ. එහෙමද? එයාටත් ඒකක් දුන්නද? ඔව් කෙල්ලට මහන්සි පාටයි. මම කිව්වා වොෂ් එකක් දාගෙන එන්න කියලා. මේක හොඳයි. සනුක සයුරිගේ අතින් ඇදලා අරගෙන යාව පපුවට තුරුළු කරගෙන හිමීට සයුරිගේ පපුව අස්සේ මුහුණ උබාගෙන තන පොඩු සමග සෙල්ලම් කරා. ටිකක් දෙන්නකෝනේ. පිස්සුනටන් එපා. කුෂිත් ඉන්නවනේ. ඉතින් මොකද? මම මගේ ගෑණිගෙන් ඉල්ලන්නේ. නැතුව කුෂිගෙන් ඉල්ලන්නද? කෝකෝ එහෙනම් මම කුෂිගෙන් ඉල්ලගෙන බීලා එන්න. හිනාවෙවි සනුක එහෙම කියලා ඇඳින් නැගිටින්න වගේ හැදුවා. ආසේ තිනේ. ඉතින් ළමයෝ මට ටිකක් දෙන්නකෝ. සනුක ඇගේ ගවම ඇතුලේ නැතදා ඇගේ තෙතන එළියට ගත්තා. ඌ එක අතකින් තනපොඩු මිරිකන ගමන් අනිත් එක කටේ දාගෙන උරමින් හිටියා. සයුරිය හුගේ ඔළුව පිරිමදමින් සනුකගේ නළල මත ආදුවක් තිබ්බා. දැන් නැති නේද බබා? ඇයි ඔයාට රිදෙනවද නැත්නම් ඉන්න අමාරුයිද? ඉන්න අමාරුයි. අනේ තව චුට්ටක් මෙහෙම රස බලන්න දෙන්නකෝ. මේ පැටව් දෙක මගේ නේද බබා? එහෙම කියමින් ඇගේ දෙතන මිරිකෙමින් සනුක පොඩි එකෙක් වගේ හුරතල් වුණා. දැන් උදේ කෑම ලෑස්ති කරන්න ඕනි. මම කුස්සියට යන්නම්. ඔයා තේ බීලා ටිකකින් කාමරයෙන් එළියට එන්න. ඇයි ටිකකින්? දැන් එන්න එපාද? කොහොම ඕක දික් කරගෙන එන්න එපා. කුෂි බය වෙයි. hina වෙවි සයුරි එහෙම කියලා කාමරයෙන් එළියට ගියා. කුෂි ඔබ තේ බිව්වද? ඔව් බා මං තේ බිව්වා. මම නිසා උඹලටත් කරදරයි නේද බා? පිස්සුද බා? අපිට මොන කරදරයක්ද? ඔහොම ටිකක් ඇඳෙන් එලවෙලා හිටපන්. මම උදේට කන්න මොනවාරි හදලා එන්නම්. උයන්න එපා. අම්මා මට උඹලටත් එක්කම කෑම හදලා දුන්නා. ඒක නම් මරු. මමත් ආසයි උඹලගේ අම්මගේ කෑම කන්න. ඊළඟ දවසේ තුන්දෙනාම රස්තාවලට යන්න පිටත් වුණා. කුෂි රස්තාවට යන පළවෙනි දවසේ කුෂි ටිකක් බයෙන් වගේ හිටියේ. බය වෙන්න එපා බං. මම ඉන්නවනේ. ඔහොම ටික කාලයක් වැඩ කරගෙන යද්දී දිනක් සයුරි රෑ වැඩ කරන්න සිද්ධ වුණා. කුෂි තනියම ගෙදර ගියා. සනුකටත් කුෂිටත් දෙදෙනාටම කෑම අරගෙන. හොඳටම වහිනවා. කුෂි ගෙදර ආපු ගමන් බාත්රූම් එකට ගියා. ටිකක් නාගන්න හිතාගෙන. එතකොට සනුක ගෙදර ඇවිත් ඉඳලා තියෙන්නේ. කුෂි ඒක දැනගෙන හිටියේ නැහැ. කුෂි සින්දුවකුත් කියාගෙනම දෙත ඇඳුම් ටික ඔක්කොම ගලවලා බාත්රූම් එකට ගියා. බාත්රූම් එකේ හිටපු කෙනා දැකලා කුෂිට තරු විසි වුණා. අනේ සොරි අයියා කියාගෙන බාත්රූම් එකෙන් එළියට දිව්වා. සනුක පුළුවන් තරම් ඉක්මනට නාගෙන එළියට ආවා. හරි නංගි ඔයා යන්න. මම නාලා ඉවරයි. කුෂි ලැජ්ජාවෙන් බාත්රූම් එකට ගියේ සනුකගේ මුහුණවත් නොබලා. කුෂි නාන අතරේ එකපාරටම කරන්ට් එක ගියා. සනුක කියමින් කෑ ගැහුවා. සනුක බාත්රූම් එක ළඟට ගියා. එකපාරටම
විදුලි කොටන්නත් පටන් ගත්තා. කුෂී හනික සනුකව බදාගත්තා. කුෂීගේ ඇඟේ එක ඇඳුමක්වත් නැහැ. තෙත කොණ්ඩේ වතුර බේරෙනවා. සනුකත් ඇයව තදින් දුරුළු කරගත්තා. කුෂීගේ පපුව සනුකගේ ඇඟේ ගෑවෙනකොට සනුකට ඔහුව පාලනය කරගන්න බැරි වුණා. කුෂී තවත් හයියෙන් ඔහුගේ දුරුළට ගත්තා. සනුක මම බයයි විදුලි කොටනවට. සනුක කළුවරේම කුෂී වයාගේ කාමරයට එක්කගෙන ගියා. සනුක මම මෙහෙම හිටියට කමක් නැද්ද? අද සයුරෙත් ගෙදර නැහැනේ. ඔයාට ප්‍රශ්නයක් නැත්නම් මට කමක් නැහැ. එහෙම කියලා දෙදෙනාම ඇඳ මත වැතිරුණා. සනුක කුෂීගේ මුළු ඇඟම සිපගත්තා. කුෂීත් සනුකගේ හැම තැනක්ම ඉම්බා. දෙදෙනාම ආදරෙන් දෙතොල් මාරුවෙන් මාරුවට ඉරුවා. කුෂී සයුරිට වඩා ආදරෙන් වගේ දෙතොල් උරනවා. සනුකට එහෙම දැනුණා. සනුක ඇගේ චූටි දෙතනේ රස බැලුවා. මේක මාර රසයි කෙල්ලේ. ඇයි සයුරිගේ රස නැද්ද? මේ තරම් රසට දැනිලා නෑ අනේ. එහෙම කියලා දෙතන වේගයෙන් ඉරුවා. අම්මෝ සනුක මට නම් දැන් ඉන්න බෑ. ඇයි එච්චරටම අමාරුයිද? එහෙනම් දැන් ඇතුළට දාන්න. අනේ දාන්න සනුක මට දැන් ඔයාව ඕනි. දෙදෙනාම රාගයෙන් මත් වෙලා සීතල වැස්සෙම ඉතා වේගෙන් ඇතුළට දාගෙන ඔවුන් දෙදෙනාගේ හැඟීම් පිට කර හැරියා. කුෂී සනුක සමග සනුකගේ ඇඳේම නිදාගත්තා. උදේම ගෙදර බෙල් එක නාද වෙනකොට දෙදෙනාම ඇඳෙන් නැගිට්ටා. දෙදෙනාම මුකුත් සිදුුනේ නැති ගානට හිටියා. කුෂී ගිහින් දුර ඇරියා. කුෂී සනුක තාම නිදිද? නිදි ඇති. මමත් දැනුයි නැගිට්ටේ. මුකුත් නොවුණු ගානට කුෂී කුස්සියට ගිහින් තේ 3ක් හදාගෙන ආවා. සනුකටත් සයුරටත් දී ඇය බාත්රූම් එකට ගියා. අද කුෂී තනියම තමයි වැඩට යන්නේ. සයුරි මම ගිහින් එන්නම් කියලා කුෂී වැඩට යන්න පිටත් උනේ. සයුරට කිසිම වෙනසක් දැනෙන්නේ නොදී ගෙදරින් පිටත් වෙලා ගියා. අපේ මේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. අපේ වීඩියෝ බලලා අපේ channel එක subscribe කරලා තියාගන්න.